දැන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කොතනකවත් බුදු පිළිමයක් තැබීමේ තහනම් නියෝගයක් භික්ෂුන් වහන්සේ නමක් හැටියට මට දරා ගන්න පුළුවන්ද? මඩකලපුව දිස්ත්‍රික්කයේ කොතනකවත් පන්සලක් ඉදි කරන්න එපායි කියලා නීති පනවනකොට ඒක මට දරා ගන්න පුළුවන්ද? මම බද්දුලි කකා මම පාපතර ක්‍රියාකාරකම් කර මේ සමාජයේ හැසිරුණේ නැහැ. මම මේ බුද්ධ ශාසනයට සේවයක් කළා. ඒ කරපු සේවය පාවිච්චි කරගෙන අද අපේ අතින් යම් කිසි වරදක් සිද්ධ වෙනවා නම් අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් ඒ අඩුපාඩුවටම දඬුවම් කරන සමාජයට අපි කියනවා අපි ඒ තත්ත්වෙන් ජීවත් නොවි මේ ශාසනය ආරක්ෂා කරගන්න කැමති. මේ බුද්ධ වචනේ ආරක්ෂා කරගන්න කැමති. අපි වතු පරපුරට මේ රට ආරක්ෂා කරලා තියන්න අපි කැමති. නැත්නම් අපිට හැම වෙලාවකම කරන්නේ චෝදනා නම් අපි කරන දේම වැරදි කියලා දකින සමාජයක් නම් අපිට මේක ආරක්ෂා කරගන්න බැරි වෙනවා. අපිට මේකෙන් අයින් වෙන්න වෙනවා. මොකද මම මේක කනගාටුවෙන් කතා කරන්නේ. මේ වෙනකොට දිගින් දිගටම මට මරණ තර්ජනය කරනවා, මරණවමයි කියනවා. මඩකලපුවේ ඉන්න එපාමයි කියන්නේ. මේක TNA සංවිධානයක් කියනවා. මේක LTT සංවිධානයක් කියනවා. මේක අපේ පොලිසියේ වගකීම් යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කියනවා. ඒ නිසා මට සාධාරණීකරණයක් අවශ්‍යයි. ඒක නැත්තම් මම මරණ දාන්න අවශ්‍ය වෙනවා. අපි ජීවත් වෙනවට වැඩිය හොඳයි මැරෙන එක. නිසා මම වගකීමෙන් මේ රටේ පොලිස්පතිවරයා දැනුවත් කරනවා. මේ රටේ මාධ්‍ය ආයතන දැනුවත් කරනවා. මේ රටේ වගකීම් යුතු බුද්ධිමතුන් විද්වතුන් දැනුවත් කරනවා. අපි නිකන් පිස්සු හැදිලා දඟලනවා නෙවෙයි. අවුරුදු 20 ගාණක් 30 ගාණක් මේ යුද්ධය අත්විඳලා මේ අද්දකේ රණවිරුව මැරෙනකන් ඒ රණවිරුව තුරුල් කරගෙන ඉඳලා මේ රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් මේ ශාසනය වෙනුවෙන් යමක් කරනවායි කියන අදිෂ්ඨානය තුල මේ කරගෙන යන ක්‍රියාකාරීත්වයට මේ තරම්ම කෙරෙහි වෙනවා නම් මේ රටේ ජනාධිපතිවරයා මේ රටේ අගමැතිවරයා මේ රට පාලනය කරන සියලු පාලකවරු අවධානය යොමු කළ යුතුයි. නිකම්ම නිකන් ඉබාදාතේ අපි මැරිලා යන්න දෙන්නේ නැතුව අපිට මේ ශාසනය ආරක්ෂා කරගන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම අපි කරන්නේ. මේ රටේ දහසක් අම්මා තාත්තගේ දුව පුතාලා ලේ කඳුළු දහඩිය පූජා කරලා බේරගත්ත මේ මව්බිම ආරක්ෂා කරගන්න අපිට ඉඩ දෙන්න කියලා අපි කියන්නේ. අතිගරු මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපති එතුමත් එක්කත් අපිට තර්ක එතුමාගේ කාල සීමාවේ අපි පැහැදිලි මඩකලපුව වගේ ප්‍රදේශවල පදිංචි වෙන ජනතාවට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්න අවශ්‍ය කරන ඉඩම් අයිතිය අවශ්‍ය කරන ඡන්ද අයිතිය ලබා දෙන්න කියලා අපි ඉල්ලීම් කළා. සත පහකටවත් එවකට ගණන් ගත්තේ නැහැ. දැන් මේ කාලේ අපි වගකීමෙන් කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට අපි කතා කරනවා කියනවා පෙන්නලා දෙනවා මේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න කියලා. සත පහකට ගණන් ගන්නේ නැහැ. එහෙමනම් සිංහල පාලකයන් වගකීම් යුක්ත මේ විදිහට කටයුතු කරද්දී අපි කොහොමද මේක ගොඩනගන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙන නිසා තමයි අපි මේ විදිහට හැසිරෙන්නේ මේ විදිහට කටයුතු කරන්නේ. එතකොට හරි අපේ ජාතිය අවධානය යොමු වෙයි කියන තැන ඉඳලා. හැබැයි චෝදනා කරන ප්‍රමාණයට කිසි කෙනෙක් අපිට උදව් කරන්නේ නැහැ. උදව් කරන්නේ බොහෝම අතලොස්සක් දින. ඒ උදව් කරන අයත් අපි මේ අන්තර්ජාලය හරහා මේ Facebook හරහා පෙන්නනවා හැම වෙලාවෙම සමාජයේ දකින්න ඇති උදව් කරන්නේ කීයෙන් කී දෙනාද කියලා. අද දවසේ කන්ට නැතුව මේ කතා කරන්නේ. අද දවසේ වතුර පොදක් හරියට මට කියලා නැතුව මම මේ කතා කරන්නේ. ඇයි? ඒක කවුරුත් දන්නවා. පැහැදිලිව වගකීමකින් දන් දෙන්න මිනිහෙක් නැහැ. ඒ නිසා අපි කාලා බීලා විඳින්න තියෙන සැප සම්පත් විඳලා විදේශ චාරිකා ගිහිල්ලා ලෝකේ නරඹ ඉඳලා නෙමෙයි අපි මේ කතා කරන්නේ විවිධ දුක්ඛ ගැටලු රැසකට මුහුණ දෙමින්. හැබැයි අතාරින්නේ මේ වෙනකොට මම අලුතෙන් තොප්පිකල දියුල පතාන ගම්මානේ ආරම්භ කරලා තියෙනවා. ඒකටත් විවිධ තාරණ නියෝග පනවනවා. අපි අතාරින්නේ අපි මේ ගම්මානේ ඉදිරියට ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කුළු කොණාව කෙවිලියා මඩුව මේ වෙනකොටත් අවතැන්වූ ජනතාවට අපේ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ සඳහාමට උදව් කරන අපේ හෙළබිම සංවිධානයේ විශේෂයෙන්ම හෙළබිම සංවිධානයේ ජාතිත් අපි පින් අනුමෝදන් කරනවා. මොකද හේතුව මේ සංවිධානය නිසා තමයි අපි ගොඩ ගියේ ජාතියක් හැටියට මේ මඩකලපුවේ දෙපෙයින් හිටගත්තේ හෙළබිම සංවිධානය නිසා හැම නිලධාරියෙක්ම හැම දරුවෙක්ම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. වගේම අපේ ලන්ඩන් නුවර ඒ වගේම ඉස්රාත් රාජධානිය පුරාම ඉන්න සියලුම සිංහල බෞද්ධ පින්වතුන් පුළුවන් තරම් අපිට උදව් උපකාර කරනවා. ඒ නිසා තමයි අපි මේ විදිහට කටයුතු කරගෙන යන්නේ.
ඒ වගේම තමයි කොරියාව වැනි රටවල් වල පමණක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල් වල ඉතාලිය වැනි රටවල් වල ඉන්න අපේ සිංහල බෞද්ධ ජනතාව නිතර මේ ගැටලු පිළිබඳව අවධානයෙන් ඉඳලා උදව් කරන්න සැදී පැහැදී කටයුතු කරනවා. ඔව් මම වගකීමෙන් කියනවා මේ කරන කිසිදු උපකාරයක් පුද්ගලිකව මා සඳහා නොවේ සමස්ත ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටියා වූ මහා සංඝයා වෙනුවෙන් වෙන්නට පුළුවන්. මේ කරන උදව් උපකාර කෙවිලියාමඩුවේ ජනතාව වෙනුවෙන් නෙවෙයි, කුළුකුණාවේ ජනතාව වෙනුවෙන් නෙවෙයි, සින්නවත්ත ජනතාව වෙනුවෙන් නෙවෙයි, එහෙම නැත්නම් තොප්පිගල ජනතාව වෙනුවෙන් නෙවෙයි, මේ රට වෙනුවෙන් සමස්ත ජාතිය වෙනුවෙන් කරන උදව් උපකාර හැටියටයි මම දකින්නේ. ඒ නිසා පැකිලෙන්න එපා. හැම කෙනෙකුගේම වගකීමෙන් ඉල්ලීමක් කරනවා. මගේ දුරකථන අංක මම ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මගේ ගිණුම් අංක මම ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ ප්‍රසිද්ධ කරලා තියෙන්නේ මට අවශ්‍යයි මේ වෙලාවේ ඉස්සරහට යන්න. මේ දේවල් ටික කරගන්න කාගේ දායකත්වයේ අවධානය අවශ්‍යයි. ඉතින් ඒ නිසා මම මේව දැනුවත් කරලා තියෙන්නේ. කතා කරලා ඉදිරියට මේ නැගෙනහිර පළාත ආරක්ෂා කරගන්න, මේ මඩකලපුව ආරක්ෂා කරගන්න මම ජීවත් වෙලා ඉන්නකම් මට උදව් කරන්න කියලා මම හැමදෙනාගේම ඉල්ලීමක් කරනවා. හැබැයි ජීවිතය අවනිච්චයි. කොයි වෙලාවෙද දන්නේ නැහැ මරණය. මේ දින කීපය තුළ විශාල වශයෙන් මරණ තරජන කරමින් පවතිනවා. එන දෙයකට මම මූල දෙන්නට සූදානම්. මැරෙන්න බය නැහැ. ගෙනාපු දෙයක් නැහැ. ගෙනියන්න දෙයක් නැහැ. මම කලානම් කලේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් එක් පුජ්‍යලයක් හෝ වේවා ඒ පුජ්‍යලයාගේ ජීවිතය වෙනුවෙන් කියන එක මම වගකීමෙන් අවධාරණය කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කොයි වෙලාවකදී හෝ මේ ශාසනය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්නට මම සූදානම්. තෙරුවන් සරණයි.